ඔන්න තුවේ. ඔයා අම්ම කෙනෙක් ඕන කියන හිටියේ. මෙන්න මගේ යාළුවෝ දෙන්නේ. මේ දෙන්නම තාත්තට කැමතියි. ඔන්න දැන් ඔයාට පුළුවන් මේ දෙන්නකින් කවුද හොඳ කියලා තෝරගන්න. දුවේ, ඔයා මේ මොකද්ද කරන්නේ? ගෙදරට ආපු අයට හරියට සලකන්න දන්නේ නැද්ද? අයියෝ ඉපුණ කලබල වෙන්න එපා. චූටි ළමයි ඔහොම තමයි පොඩි පොඩි දඟ වැඩ කරනවා. මේක තව ටිකකින් වෙරිලා යාවි. ඔන්න පැටියෝ මම මේ නැන්ද කියන නිසා සමාව දෙන්නේ හොඳේ. ආයෙ ওই වගේ වැඩ කරන්න එපා. ගෙදරට ආවහම කාට හරි හොඳට සලකන්න ඕන. මම හැබැයි ආයෙ ඔහොම දෙයක් කරනවා සමාව දෙන්නේ නැත්. ඇයි දරුවෝ ආයෙ ගැහුවේ? මොකද ළමයා මේ කරන්නේ? ගෙදරට ආපුවට මෙහෙමද සලකන්නේ? දඟ වැඩ කරන එකේ සීමාවක් තියාගන්න. ඒකනේ දුවේ. ඔයා මොනවයි කරන්නේ? ටග්ගල මේ නැන්දල දෙන්නගේ සමාව ගන්න මාව ලැජ්ජ කරන්නේ නැතුව. මට සමාව වෙන්න නැන්දේ. හරි දුවේ. ඔයා එන්නකො